හැත්තෑහත්වන අභිමානුවත් ජාතික නිදහස් සංවත්සරය. සමාජ සේවා විශ්ව අභ්‍යාස ආයතනයේ අපි ඒ අභිමානවත් දිනය මේ අලුරින් සැමරීමට ලක් කරනවා. වසරක් පාසා අප ආයතනය මගින් පෙබරවාරි 4 වෙනි දින නිදහස් දිනය ආරම්භ කරගෙන විශේෂ දේශනයක් විශේෂ වැඩසටහනක් වසරක් පාසා මේ ආයතනයේ සිද්ධ කරනවා. ඉතින් අද මේ සමාරම්භ කරන්නේ ඒ උතුම් වූ අභිමානවත් අවස්ථාව. මේ අවස්ථාව සඳහා වැඩමවා වදාළ වෙළඳපොළ සමාජ සේවා විශ්ව අභ්‍යාස ආයතනයේ ආයතනාධිපති ගෞරවනීය අවසරයි උඩුමඩියේ ආනන්ද සිරි හාමුදුරන් වහන්සේ, එවැගේම සමාජ සේවා විශ්ව අභ්‍යාස ආයතනයේ නියෝජ්‍ය ආයතනාධිපති අවසරයි රොටුප සිරිසෝපන පඬිතුමාණන් වහන්සේ, එවැගේම සමාජ සේවා විශ්ව අභ්‍යාස ආයතනයේ සහකාර ආයතනාධිපති අවසරයි පෙම්පාමුල්ලේ සුමේල් පඬිතුමාණන් වහන්සේ, එවැගේම අප ආයතනයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ප්‍රසන්න ගුරුසිංහ මහත්මයා, සරත් පුරුතුංග මහත්මයා, එවැගේම කතිකාචාර්ය හේමාල් චමින්ද මහත්මයා, නුවන් විජයමුණිගේ මහත්මයා, එවැගේම විශේෂයෙන් අද නිදහස් දින සැමරීම තුළ මනාව වර්ධනය වූ ප්‍රඥා නැමැති ආරෝග්‍ය තවත් බොහෝ දෙනෙකුගේ අන්ධකාරය දුරු කරනවා. එවැනි ශක්තිමත් වික්ෂ බරවරක් බිහි කිරීම ප්‍රධාන ආරම්භ කරගෙන ඔබ ඒ පිළිබඳව ගමන් මගේ ලැබීම ඒ පිළිබඳව අවබෝධය ලබා ගැනීම විශේෂයෙන් බලාපොරොත්තු වෙන අපිට එවැනි කාටද ජාතික වර්ණ වික්ෂ බරවරක් බිහි කරගන්නට විශේෂ වැඩසටහන් ක්‍රියාකාරී බලදායී වේවා ප්‍රාර්ථනාවෙන් මා නැවතත් මේ වෙලාවට කාර්යකව ලිංගකව කියන්නේ අරම පැහැදිලි කතාව අවසන් කරනවා. තේරුම් මට මේ වෙලාවේ අපේ ආයතනාධිපති හාමුදුරන් වහන්සේගේ ඒ පුංචි නමුත් ඒ අරමුණු පැහැදිලි කිරීමේදී සඳහන් කළ කාරණයක් එක්ක මට මතක් වුණේ අපි නම් වශයෙන් දන්න සුළු පිරිසයි ඉන්නේ අපේ වීරයෝ. නමුත් දසදහස් ගණනක් අහිංසක දුප්පත් ඒ වගේම නොයෙකුත් නිරතරදරු නොයෙකුත් අය අපේ මේ නිදහස වෙනුවෙන් සටන් කරලා දීපුදලා තියෙනවා. ඉතින් මේ අවස්ථාවේදී මේ පිළිගැනීමේ කතාවත් අරමුණු පැහැදිලි කිරීමක් සිදු කර අප ආයතනයේ ආයතනාධිපති ගෞරවනීය හාමුදුරන් වහන්සේට මාගේ හදවතින් ප්‍රණාමය පිරිනමනවා. අද දිනේ අද වැඩසටහනේ විශේෂිතම අවස්ථාවට එළඹෙන්නටයි මේ සූදානම්. ජාතික නිදහස් දින සැමරුම 77 වෙනි නිදහස් දින සැමරුම වෙනුවෙන් ඒ විශේෂ දේශනය සඳහා අප කෙරෙහි අනුකම්පාවෙන් පැමිණි ඔබ අපට ආරාධනයක්. මේ ආරාධනය හික්කරුව ජාතික පාසලේ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ දේශක ආචාර්ය මහේෂ් ප්‍රශාන්ත මහත්මයාණෙනි ඔබටයි මේ ආරාධනය මේ විශේෂ දේශනය සිදු කරන්නේ. සුබ උදෑසනක් වේවා. 77 වන ජාතික නිදහස් දිනය අදයි. ඒ සඳහා මේ වික්ෂු විද්‍යාලය කුඩාවට හෝ සංවිධානය කරපු මේ අවස්ථාවට සහභාගී වෙන්නට ලැබීම මා ජීවිතයේ ලැබූ භාග්‍යයක් කොට සලකන්න කැමතියි. ඒ සඳහා මේ උත්සවය සංවිධානය කළ මේ ආයතනාධිපති උඩකුමලියේ නම කියන්නට අවසරයි ශාස්ත්‍රපති ආනන්ද සිරි නායක ස්වාමීන් වහන්සේ මූලාසනයේ පොබවන උන්වහන්සේගෙනුත් මේ ආයතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රොටුම සිරි සෝපන ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන්ද මේ සඳහා දින කිහිපයකට පෙර සිටම මට ආරාධනා කළ මෙහි සහකාර අධ්‍යක්ෂක ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය බෙල්පාමුල්ලේ සුමේද ස්වාමීන් වහන්සේගෙන්ද සහෝදර කතිකාචාර්ය මහත්මරුන්ගෙන්ද ගෞරවනීය ස්වාමීන් වහන්සේලාගෙන්ද අවසරයි. අද අපි සමරන්නේ 77 වන නිදහස.
දැන් නිදහස කියනකොටම මගේ මතකයට එන්නේ ටිබෙට් ජාතික ඇස්මයින්ද හාමුදුරුවන්ගේ කවියක කොටසක්. නිදහස මහා මුහුදක් වේ එහි උල්පත පුද නුඹේ. දැන් බලන්න අපේ නායක හාමුදුරනේ නිදහස ටිබෙට් ජාතික මහින්ද හාමුදුරුවෝ දකින්නේ මහා මුහුදක් විදියට. ඒ මේ මහා මුහුදේ සීමාවක් අපට හොයන්න පුළුවන් බෑ. හොයන්න බෑ නේද? නිදහස මහා මුහුදක් වේ. එහි උල්පත පුත නුඹේ. අපේ ගෞරවනීය අධ්‍යක්ෂක ස්වාමීන් වහන්සේ කිව් පරිදි මේ මෙතන ඉන්න බුද්ධ පුත්‍රයන් වහන්සේලා තමයි මේ නිදහසට උල්පත වන්නේ කවදා හරි දවසක. කසාවතට සංවේදී වුණු මේ ගෞරවනීය භික්ෂුන් වහන්සේලා තමයි එදා මේ මහා පොළොවට මේ ආදරණීය මෑණියන්ට අහිමි වන්නට ගිය සිහල කිරුළ ඇගේ හිස මත පළ ගන්නට මහා කැපකිරීම කළේ. ඒ නිසා අපි මේ අද සමරන 77 වන නිදහස් දිනය අපිට පැයකමාරකින් කතා කරලා නිම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි අපේ හාමුදුරනේ. අපි ඈත අතීතයේ විදේශ ජාතීන් 3කට යටත් වෙලා හිටපු කණ්ඩායමක්. 1505 ලොරෙන්සෝ ද අල්මේඩා ප්‍රමුඛ නැලියන් ලංකාවට ගාල්වරායෙන් ගොඩ වහින්නේ අහඹු ලෙස. ඒක දැනගෙන ආපු ගමනක් නෙවෙයි. ඒකට හේතුවක් තිබ්බා. මේ පෙරදිග මුහුදු මාර්ගයේ නාවික බලය එදා අත්පත් කරගෙන සිටියේ පෘතුගීසි ජාතිකයන්. අපේ රටට ඉතාම ආසන්න ඉන්දියාවේ බලය අත්පත් කරගෙන සිටියේ අල්මේඩා කියන පෘතුගීසි නායකයා. ඒ අල්මේඩාගේ පුතා තමයි ලොරෙන්සෝ ද අල්මේඩා කියන්නේ. ඔහු එන්නේ අහඹු ලෙස නිකන් බලාගෙන යන්න වගේ ඉන්නේ. ආවට පස්සේ මේ රම්‍ය භූමිය දැකලා අපේ වචනෙන් කිව්වොත් ඔව් අපේ හාමුදුරනේ පිස්සු වැටෙනවා. ඒ තරම් මේක වටින බිමක් කියලා උඩ තේරෙනවා. ඔව් අන්නේ ඒ වෙලාවේදී මේ මුහුදු සීමාවේ ඇවිදගෙන කොළඹ පැත්තට යනවා. එතකොට කෝට්ටේ රජ කෙනෙක් ඉන්න කාලේ. දැන් අපි සිංහලයෝ මේක දැකලා උපිට වෙනවා. සිංහලයේ මේ කපියන්න ගන්නවා. මුන් ඇවිල්ලා මොනවද මේ ඉස්සරහට කරන්නේ? ඇවිල්ලා ටික කාලෙකින් ඒගොල්ලෝගේ නාවක බලය තිබුණු නිසා බෙරළවල සීමාවන් අල්ලගෙන ඒගොල්ලෝ අපේ බුදුදහම විනාශ කරන ආකාරයෙන් ඒගොල්ලෝගේ ආගම් ප්‍රචාරය කරන්න, ඒගොල්ලෝගේ භාෂාවන් ප්‍රචාරය කරන්න, ඒගොල්ලෝගේ ආර්ථික වැඩපිළිවෙළ දියත් කරන්න උත්සාහ කරනවා. මේක දැක්කම අපේ සිංහල, එතන මම සිංහල කියන අකමැති, මොකද එතන ජාතිවාදය පොඩි ගින්නක් ඇවිලෙනවා. සිංහල කියොත් අපි එක ජාතියක් සුවිශේෂ වෙනවා අපේ නායක හඳුනන. අපි සිංහල කියන්නේ ශ්‍රී ලාංකික. එතන සිංහල මිනිහක් හිටියා, මුස්ලිම් මිනිහක් හිටියා, දෙමළ මිනිහක් හිටියා, බර්ගර් හිටියා, මැරික් හිටියා, කොහොම හිටියා. හැදෙන වැඩෙන ලෝක දිනන දරුවන්ගේ දස්කම් විස්කම් බලා සතුටු වුණු මාතාවක් හැටියටයි ලෝක ඉතිහාසයට අපේ ලක් මාතාව හඳුන්වලා දෙන්නේ. එහෙම නටන්න මේ කොහෙවත් නැහැ. ඒකයි මයින්ද හාමුදුරුවෝ කිව්වේ වටින් පිටින් එන්නන් කෙරේ හිදනම්මා ලොයින් උසුරුවන්නේ උන් නොවනිම්මා එයින්
තමයි අද ලෝකේ මාම. ලෝකේ ඕනම රටකින් එන දරුවෙක් තමන්ගේ දරුවෙක් විදිහට පිළි අරගෙන ඒ උණුසුම් ඇතේ හොවා ඒ දරුවට ආදරේ සෙනෙහස ප්‍රදානය කරපු මාතාවක් මේ ලංකා මාතාව. ඒ නිසා ඇයට තිබුණ විශේෂ ගුණයක්. ඇයට දරුවෝ 5 දෙනෙක් හිටියා. ඒ දරුවෝ 5 දෙනා එකම පීුවේ කිරි දීලා හැදුවා. ඒ හදපු දරුවෝ අධිරාජ්‍ය විරෝධී අරගලවලදී එකට සටන් කළා. එකම ගොවිපලේ වැඩ කළා. එකම කාර්යාලයේ වැඩ කළා. අවා විවාහ කරගෙන එකට ජීවත් වුණා. මේ සමගියම බලය වුණා. ඒ සමගිය දුක අර පෘතුගීසීන්ට අවශ්‍ය වුණා මුන් බේද කරන්න. හැබැයි අමාරු වුණා වැඩි. අපේ සිංහල ජාතිය එකතම හිටියා. පෘතුගීසීන් ඇවිල්ලා මේ විදියට රහඳලා ඔන්න 1650 විතර වෙනකොට අපේ රාජ්‍යය කල්පනා කළා ඌරගේ මාළු ඌරගේ පිටම තියෙන කපලා දාන්න ඕනේ. ඒක නිසා එදා පෙරදිග මේ වෙළඳාම සම්බන්ධයෙන් පෘතුගීසීන්ට වඩා නාවික බලය අතින් ලන්දේසීන් ඉදිරියට ආවා. ඒක දැකපු අපේ රාජ්‍යය ආරාධනා කළා ලන්දේසීන්ට එන්න අපේ රටේ බෙරළපඩ තීරය අපට බේරලා දෙන්න කියලා. ලන්දේසීන් ආවා. ඇවිල්ලා අර විදියට පෘතුගීසීන් පන්නලා දාලා බෙරළපඩ තීරය අල්ලගත්තා. ඒක වන්දි මුදලක් වශයෙන් ලන්දේසීන්ට කුරුදු ටොන් 80ක් අපේ රාජ්‍යය නිකන් දෙන්න පටන් ගත්තා. අපේ රටේ තිබුණු දල මුතු මැණි වටිනා දේවල් වලට ලොඩුණු ලන්දේසීන් පෘතුගීසීන්ට වඩා කපටි වුණා බලවත් වුණා අපේ හාමුදුරුවෝ. ඒගොල්ලෝ ගාල්ලේ කොටුවක් හැදුවා. අද අපේ ගොඩක් අය නොදන්න රහසක් තියෙනවා ගාල්ල කොටුව ඇතුලේ. ඒක අනාවරණය කර කාට හරි කෙනෙකුට PhD එකක් කරන්න තරම් කරුණු ඒක ඇතුලේ තියෙනවා. මේවා කොහොම රහසිගතයි. ලන්දේසීන් ඔවුන්ගේ සටහන් වල ඒවා ලියලා තියෙනවා. අර ගාල්ල කොටුවේ සවුදර්න් එක තියෙන ප්‍රදේශය ඇතුලේ ලේන්බාර්ග් වීදියේ පැත්තේ ඉඳලා රිච්මන්ඩ් කන්ද දක්වා අපේ හාමුදුරනේ කුමන් මාර්ගයක් තියෙනවා. තාම කවුරුත් මේක කැණීම් කරගෙන ගිහිල්ලා නැහැ. ගියොත් ගොඩාක් දේවල් හොයාගන්න පුළුවන්. මේක හදලා තියෙන ලන්දේසී ඔවුන්ගේ බලකොටු ආරක්ෂා කරගන්න ඒගොල්ලෝගේ ආයුධ සන්නද්ධ සේනාව ශක්තිමත් කරගන්න. ඒ කුමන් මාර්ග තාමත් තියෙනවා. ගාල්ල කොටු ප්‍රබලයි. ගාල්ල කොටුවේ ලාංඡනයේ කුකුලයි. ඒ ලන්දේසීගේ අවශ්‍යතාවකට හදාගත්ත දේවල්. ලන්දේසී පෘතුගීසීන්ට වඩා කපටි වුණා. උන්ගේ රෝම ලන්දේසී නීති ලංකාවේ පරිත්‍යාග කළා. අපේ පිළිවෙල අධ්‍යාපන ක්‍රමය අදපන කිරීම සඳහා ඒගොල්ලෝගේ අධ්‍යාපන ක්‍රමය අර මිෂනාරි අධ්‍යාපන ක්‍රමය ඒගොල්ලෝ හඳුන්වලා දුන්නා. අපේ මිනිස්සු සල්ලි වලට යට වුණා. කෑදර වුණා. හැම තැනම අපේ කට්ටිය පරාද වුණේ නැහැ. කරන්න පටන් ගත්තා. ඒ තමයි බ්‍රිතාන්‍ය ජාතිකයෝ. ඔවුන්ගේ නාවික බලය අර දෙකොල්ලොන්ගේම නාවික බලයට වඩා වැඩි වුණා. ඊට පස්සේ අපේ රජුරෝ මොකද කරේ? ලන්දේසීන් එක්ක ගිවිසුම් අත්සන් කරලා ලන්දේසීන්ට පාවලා දුන්නු රට ලන්දේසීන් විසින් රජුරෝ එළවලා අල්ලගත්ත රට ඊට පස්සේ 1796 බ්‍රිතාන්‍යයෙන් ඇවිල්ලා පහසුවෙන්ම බෙරළපඩ තීර අල්ලගත්තා. හැබැයි අර දෙකොල්ලොන්ටම වඩා භයානකයි. මොකද කරේ? මේක කවදාවත් දාලා යන්න හිතුවේ නැහැ. මේක අපේම රටක් කරගන්නවා කියන දැඩි අදිෂ්ඨානයෙන් යුතුව රොබර්ට් බවුන්රික් කියන ආණ්ඩුකාරවරයා තමන්ගේ බිරිඳත් එක්ක ඇවිල්ලා මෙහි ලැබුම් අරගෙන රටේ තනිකර සමාජ ආර්ථික දේශපාලන සංස්කෘතික ආගමික ශ්‍රේෂ්ඨ සෝදාපාල වෙන ආකාරයේ ලංකාවේ
ඔවුන්ගේ බලය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා. ඒක මහා භාරතවල භයංකර තත්ත්වයක් වුණා. අපේ මිනිස්සුන්ට අද වගේ තාක්ෂණය තිබුණේ නැහැ. අපේ මිනිස්සු මේ අයුක්තියට අසාධාරණයට එරෙහිව සටන් කළේ කඩුවේ. සටන් කරේ දුන්නේ. සටන් කරේ හෙල්ලේ. සටන් කරේ මූණට මූණ. උන් අපිත් එක්ක සටන් කරන්නට ආවේ එහෙම නෙමෙයි. උන්ගේ තාක්ෂණය ඉහළින්ම භාවිතා කරන්නේ. උන් ගෙනාව තුවක්කු, උන් ගෙනාව කාල්තුවක්කු, උන් ගෙනාව බෝම්බ. හැම තැනම අපේ තරුණියෝ දසදහස් ගණන් වලින් මැරුවා. 1815 මෙල්ලස්සේ සටනේදී අපේ කෙල්ලෝ වල මරලා ගස්වල එළිවා. ඒත් අපේ කට්ටිය සටන අත්හැරියේ නැහැ. ජයග්‍රහණයේ පිළිපෙළි සටන අතහරින්න අපට වුණා. ඒ රටවල පැලැන්තියේ නිලධාරි පැලැන්තිය සල්ලි වලට ඒ අවස්ථාවේදී රටපාන පාවල දුන්නා. ඒක ප්‍රතිඵල හැටියට 1815 අපි මුහුදු බඩ පළාත් විතරක් නෙමෙයි උඩ රටත් පරාද වෙන්න පටන් ගත්තා. 1818 විතර වෙනකොට අර මෙල්ලස්සේ කැලණි එක්කම අපි පරාද වෙලා පාවල දුන්න જાතියක් විදියට ඉතිහාසයට එකතු වෙනවා. හැබැයි මතක තියාගන්න අපේ පොඩි හාමුදුරනේ සුද්ධොන්ට ලෝකේ බොහෝ රටවල් යටත් වුණා. අපේ නගමීකු ඉන්දියාව සුද්ධොන්ට යටත් වුණා. සුද්ධ ඉන්දියාව යටත් කරගෙන පාලනය කළා. හැබැයි ලෝක ඉතිහාසයේ අමරණීය මිනිස්සු ඉතිහාසයේ ලෝක ඉතිහාසයේ ප්‍රථම වතාවට සුද්ධන්ට එරෙහිව දැවැන්ත සටන් මාර්ගවලට ගියේ ලංකාවේ මිනිස්සු. උන්ගේ ලේවල තිබුණා පුදුම බලයක්. මහින්ද හාමුදුරුවෝ පංගීද ලේවලින් පොපුවා උන්ට ජීවය දුන්නා. උන්ගේ උත්තේජන හැදුවා, මොරාල් හැදුවා. උස්නිද හස්සේ මාලක සතු රාගේ දිවි නස්නට සතන් බිම වදිතොත් කෙදින හරි පස්සට නොයනු ඇත එතනම සිටිනු මැරි ගස්ගල් පවා නමදී ඔබ දෙසට හැරි. දැන් ඒ කාලේ සාක්ෂරතාව අඩු, ජාති මාමක දේශ මාමක හැඟීම් වලින් ඔළු උරල රත් කරගෙන හිටපු කොල්ලන්ට කෙල්ලන්ට මේ කවේ පුදුම උත්තේජන සැපෙවුවා. උස් නිදහසේ මාරක සතුරාගිනි අපේ කොල්ලෝ කෙල්ලෝ සුද්ධ දැක්කේ මාරක සතුරු විදියට. ඒ සතුරු කඳවුරු වලට ඒ සතුරන්ට පහර දෙන්න උන්ගේ ඇඟේ මයිල් කෙලුණා. ලේ ධාතුව රත් වුණා. මේ උස් නිදහසේ මාරක සතුරාගේ දීර්ය දහිය නැති කරන්න කියලා හිතුණා. නසීර සටන් දෙකවදිතොත් කෙදින හරි කවදම හරි මේ සටන් කරලා මේ සුද්ධ වෙලවන්න අර යුද විනී මැරුණොත් පුතෙක් ඒ පුතාට කිව්වොත් දුක් වෙන්න එපා. මේ අප්‍රාණක ලෝකේ මේ ගස්තර පවා උඹ දෙසට හැරිලා නමස්කාර කරනවා කියලා කිව්වා. ඒකෙන් මොකද මොරාල් දුන්නා. මොන් සටන අත්හැරියේ නැහැ. පපුව දුන්න ගිහිල්ලා තුවක්කු වලට දෙවි කියලා මරන්න සුද්දන්ට දෙවුණා. මේ මහා පොළවේ පස් පලාගෙන මේ ශ්‍රී ලාංකිකව නැගිටිනවා. මොන් හරියට තීනිස් පක්ෂිය වගේ. අපේ මානවනේ මේ තීනිස් කියන පක්ෂියා මරලා ගිනිගොඩේ දාලා පුච්චලා ඒත් අපි ආන්දරේ අලුමතේ නැගිටලා නැවත පියාසකට. අන්න එවැනි තීනිස්ලා ලක්ෂ ගණන් මේ මහා පොළවේ ඉපදුණා. අන්න කවදාවත්
මේ දේශය නසන්න විනාශ කරන්න සුද්ධන්ට යෙදුන්නේ නැහැ. එහෙම තීනික්ස්ලා තමයි ඉතිහාසයේ වීර පුරාණ අපු කියන්නේ. කැප්ටන් පොල් කියන්නේ. අන්න එවැනි වීරෝදාර වීරවරුන් නාම මාත්‍රික වුණාට නම් කියන්නට දන්නේ නැති ලක්ෂ ගණන් කෝටි ගණන් මේ මහ පොළවේ අපේ හාමුදුරුවනේ නිදි. අන්න අද දවසේ ඒ නිදියන උන් අවදි කරන්න අපේ අය කටයුතු කරන්න ඕනේ. කොහොමද කටයුතු කරන්නේ? අපි නිදහස ලබලා 77 වෙනි දිනේ සමරන්නේ. ඇත්තටම මට නම් හිතෙන්නේ අපි නිදහස් ජාතියක් කියලා. මට හිතෙන්නේ නැහැ, තවම හිතෙන්නේ නැහැ. ඒක දේශපාලනිකයි. ඒක ගැන කතා කරන්න වෙනම මාතෘකාවක් හදාගන්න වෙනවා. අපි මේ අවුරුදු 77 තුලම එක එක පාලකයෝ බලයට ගෙනාව මාර විදියට තුන් වෙලා. ගෙනල්ලා පොදුන්නේ. ටික කාලයක් යනකොට ඒ පාලකයෙක් කරේ අර සාම්ප්‍රදායික ගෝත්‍රික වල ඇතුළතම අපි ටික තල්ලු කරලා දාලා උන්ගේ අරමුණු ඉටු කරගෙන උයන් ගියා. අපි අද නාම මාත්‍රික නිදහසක් ඉල්ලලා කෑ ගහන අරගල කරන නිදහස් දිනේ විතරක් නිදහස ගැන කතා කරන ජාතිය. හෙටින් පස්සේ අපේ මිනිස්සු ආයේ නිදහස ගැන කතා කරන්නේ නැහැ. ඒක තීරවත්කමක්. මේ දකුණ හරි ප්‍රබල පැත්තක්. එයි මේ රට බේරගන්න නිදහස් කරන අරගලවල හැමදාම දකුණ එකෙක් දෙන්නේ හරි හිටියා. ඔය දුක්ඛ ගාමිනී දුටුගැමුණුත් දකුණෙන්ම තමයි පන්නරේ ගන්නෙ. දකුණ එහෙම බින්දිමක් වුණා. ඒක නිසා වෙන්නේ විදේශ ජාතිකයෝ දකුණම හොයාගෙන ආවේ. දකුණු ප්‍රදේශයේ ඒ තිබුණු බලය කුමාරතුංග මුනිදාස අපේ හාමුදුරනේ මාතල ඩික්වැල් කියන ගමේ ඉපදුණා. ඉපදිලා බුද්ධ ධම්ම සංඝ කියන මේ පෙරවන අපේ මූලාසනේ හොබවන ආනන්ද ශ්‍රී නායක ස්වාමීන් වහන්සේ ප්‍රධාන කොට ඇති ඔබ වහන්සේලා සියලු දෙනාටම මේ අපේ කතිකාචාර්ය මණ්ඩලයට අපට ඉතාම වටිනවා. හැබැයි තුමතුන්ගේ කිව්වේ බුද්ධ ධම්ම සංඝ වගේම දේශ වාස රැසද රැකිය යුතු බවයි. බුදුදහම රකින්න නම් මේ දේශය රැක ගන්න ඕනේ. දේශයක් නැතුව අපි කොහොමද අපේ ආගම රැකගන්නේ? භාෂාවක් නැතුව අපි කොහොමද අපේ අදහස් නැගී ලෝකෙට කියන්නේ අපේ හාමුදුරුවනේ? ඉස්සර මම පන්ති කරන කාලේ මේ අම්බලන්ගොඩ පන්තියේ මගේ ළමයි 400ක් විතර හිටියේ. කොරෝනා වලින් පස්සේ මට හිතුණා මේක වැඩක් නෑ මම නවත්තලා දැම්මා. අද අම්බලන්ගොඩ කිසිම පන්තියක ළමයි 100ක් 150ක් නෑ. ඒ තරමට සර් මොකද වෙලා තියෙන්නේ? සිංහල කරන ළමයි ජපාන් කරන්න ගිහිල්ලා, කොරියන් කරන්න ගිහිල්ලා, හින්දි කරන්න ගිහිල්ලා, ප්‍රංශ කරන්න ගිහිල්ලා, ඉංග්‍රීසි සාහිත්‍ය හදාගන්න ගිහිල්ලා. දැන් දකුණු පළාතේම තියෙන ලොකුම බෞද්ධ විද්‍යාලය තමයි ගාලා මහින්ද විද්‍යාලය ගැන මම උගන්වන්නේ. අපේ සුමිහිද හාමුදුරුවෝ පුදුම වෙයි මම මේක කිව්වා. මහින්ද විද්‍යාලයේ උසස් පෙළ ළමයි කලා කරනවා 180ක් විතර, සිංහල කරන්නේ 10කට අඩු සංඛ්‍යාවක්. දැන් ඉතින් කාන්දේ සැපද කියලා තමයි. නේද? ඒ තරමට අපේ භාෂාව අපි හාමුදුරුවනේ විනාශ කරලා ඉවරයි. භාෂාව විනාශ වෙනකොට රට විනාශ වෙනවා, රට විනාශ වෙනකොට ආගම විනාශ වෙනවා, ආගම විනාශ වෙනකොට අපි එක්ක විනාශ වෙනවා. ඔක තමයි දැන් වෙලා තියෙන්නේ. අර ඉන්දියා බෞද්ධයෝ තමයි අපේ ඉස්කෝලේ ඇතුලේ උඩ ඉඳලා පහළටම ඉන්නේ. ඒකට බෞද්ධ, කතාවට බෞද්ධ,
ක්‍රියාවේ තනිකර මිෂනාරීන්ට වඩා භයානකයි. බීසි වැඩක් නැහැ කියලා මම ඉස්සරහ ප්‍රසිද්ධිය නියෝජිතව පරිවරේ කියනවා. මම ඉහළට ඇයි එහෙම කියන්නේ? ඔය කරලා මොකද මම පන්සලට යන්නේ? මොකද මහානමෙන් කියලා ඔයගොල්ලන්ට? මම දැන් හැමෝම මහානමෙන් කොට මහාන වෙලා දින්නේ. අපේ මන්දුනේ නුගත් මිනිස්සු අර පුදුර වාඩි කරාම එහෙම වෙනවා. ඒ පුද්ගලයාගේ තොරතුරු හොයලා බැලුවාම ඒ පුද්ගලයාගේ කවදාවත් විශ්වවිද්‍යාලයක් දැකලා නැහැ. කොයින්නාගේ අතලගත්ත සාහිත්‍ය කැලලක් දෙකක් උපුටාගෙන ඇවිල්ලා අර කාලාන්තරයක් නාති වෙලා පුදුනේ නියෝජ්‍ය විදුහල්පතිකමක් කරගෙන. දැන් ඒකෙන් හදට යහපතක් නෙමෙයි කරන්නේ පාඨ විනාශය. ළමයින්ට ගිහිල්ලා ප්‍රසිද්ධිය කියනවා. උඹලා ඔබ කරන්නේ ජපාන් කරපල්ලා. අපලෙක් වගේ වැඩ කරන්න පුළුවන් ගිහිල්ලා. මම හරිම දුක් වෙනවා මේ ජපානයේ මිනිස්සු කියන්නේ කවදාද සර්? උඹලා ජපාන් කරන්න එපා. උඹලා කියලා සිංහල කරපල්ලා. කවදාවත් කියන්නේ නැහැ නේද? ඒ මිනිස්සුන්ට තියෙනවා අනන්‍යතාවක්. අපිට තියෙනවා අනන්‍යතාවක්. අපි අනන්‍යතාව සියල්ල පාවලා දීලා. ඒ නිසා මේ නිදහස් දිනේ දවසේ දේශපාලකයන්ගේ ඉඳලා රාජ්‍ය නිලධාරීන් හැම එකම ටීවී channel ඉස්සරහට ඇවිල්ලා පත්තර ඉස්සරහට ඇවිල්ලා මීඩියා ඉස්සරහට ඉඳගෙන ජාතික නිදහස පුදුම විදියට සමරනවා. උන්ගේ ප්‍රබුද්ධල ඇතුලේ තියෙන්නේ අම්මා අප්පා පාවලා දීලා හරි අර පුතු රැක ගැනීමම විතරයි. ඉතිහාසයේ පුරා ඕක වෙලා. ඒක නිසා තමයි අපිට මේ පරාජය. සුද්ධ කියන්නේ එම જાතියක් නෙමෙයි. දැන් හොඳයි. සුද්ධ අපේ හාමුදුරුවනේ 1948 පෙබරවාරි 4 වෙනිදා අපි දාලා දීලා. නේද? අපි දාලා දීලා. දැන් අපි නිදාස්ද? අපිට බේන දේවල් කියනවා අපි ආගුරුනේ ඇස් දෙකට නේද? නොබෙන්න ගොඩාක් දේවල් තියෙනවා. මම නම් කියන්නේ අපි නිදාස් જાතියක් කියලා. එහෙම කියන්න බැරි කාරණා දෙකක් මම කියනවා. උපුටා දක්වනවා. පළවෙනි කාරණාව තමයි අපට නිදහස ලැබුණේ 1505 පෘතුගීසීන් ආපු දවසේ ඉඳලා 1948 පෙබරවාරි 4 වෙනිදා සුද්දා අපේ රටදායන දවසේ ඉඳලා ඒ අධිරාජ්‍ය විරෝධී පාලනයට එරෙහිව අපේ රටේ මිනිස්සු කරපු සටන් අරද දෙවන්ත උද්ඝෝෂණ පෙළපාලි නිසාමද පළවෙනි ප්‍රවාදය. ඔතන පළවෙනි ප්‍රවාදය. අපි එදා ඉඳන් අද නිදහස් දෙනවා කියන දවසේ ඉඳන් සටන් කරන්නේ නැහැ. ඒක නිසාද? කවුරු හරි කෙනෙක් ඒක නින්දම කියලා සතුටු වෙනවා නම් ඒක අර මතු පිට දැක්වම විතරයි. අභ්‍යන්තරයේ දැකලම නැහැ. දෙවෙනි ප්‍රවාදයේ උක නෙවෙයි. අපට නිදහස ලැබෙන්නේ එංගලන්තයේ සිදු වුණු බ්‍රිතාන්‍යයේ සිදු වුණු මහා දේශපාලන විපර්යාසයක් එක්ක. මොකක්ද මේ දේශපාලන විපර්යාසයක් කියන්නේ? පසුගියදා අපේ රටේ ඒ විපර්යාසය වුණා. මොකක්ද උනේ? 1948 පෙබරවාරි 4 වෙනිදා සුද්ධ අපේ රට දාලා යනවා. දාලා යනකොට තුන්කල් විනිවිද දක්නා නුවණකින් අනගාരിക ධර්මපාල කියනවා මතක තියාගනිලා. සුද්ධ දවසක මේ රට දාලා යනවා. හැබැයි උන් එදාට මේ රට දාලා යන්නේ උන් වගේ කළු සුද්ධ 23000 මේ මාතෘභූමිය බිහි කළා. අන්නේ කළු සුද්ධ පාලන බලය දාට අතට ගන්නවා. අරගෙන උන් එංගලන්තේ උඩ විදියට බටහිර අධිරාජ්‍යවාදයේ උඩ විදියට ඒ ගැටිකම් ඒ විදියට කරමින් මේ මාතෘභූමිය විනාශ කරනවා. කවුද මේ කියන්නේ? අනගාരിക ධර්මපාලක. දැන් තුන්කල් විනිවිද දක්නා නුවණක් තිබුණු උන්වහන්සේලා නේද? හරියට කතාවනේ. අන්නහාමුදුරනේ අපි අවුරුදු 76ක් නිදහස පැහැරුවේ අර කළු සුද්ධ අපේ රට පාලනය කරන්නේ. මොන සුද්ධද? කළු සුද්ධ. උන් සුද්ධ නෙමෙයි. උන් සුද්ධ කියන්නේ
හැබැයි සුදු තමයි. ඇයි? අපේ ජාතියට පොඩි වෙන කළා. අපේ භාෂාවට පොඩි වෙන කළා. අපේ සම්මු පීතෝර ඝාතනය කළා. අමුගේ මහත්මක ඝාතනය කළා. ඝාතන දෙපැත්තකින් කළා. එක පැත්තකින් ඝාතන කළා, එක පැත්තකින් රටේ ඒ භික්ෂුන් වහන්සේලාට අනන්තතාවන් මහාමග විනාශ කරලා දැම්මා. කෙලස දැම්මා. හාමුදුරුවෝ කියන චරිතයටවත්, හාමුදුරුවෝ කියන සිවුරටවත් ගරු කරන්නේ නැති තක්කඩීනියා බෞද්ධයෝ හැදුවා. අන්න උන් තමයි හාමුදුරුවන්ලට අපහාස කරේ Facebook වල අපේ පොඩි හාමුදුරුවෝ දැක්කේ නැද්ද? දැක්කද? ආන්න එහෙම කරා කට්ටිය. එහෙම කරමින් මේ ආවේ. ඒක නිසා මතක තියාගන්න අපි 76ක් නිදහස සැබරුවේ 76ක් අපි නිදහස සැබරුවේ කල්සුතු කරපු පාලනයත් එක්ක. ඇත්තටම අපේ නිදහස ලැබුණා නම් ලැබුණේ කවදාද කියලා මම කියන්නම්. එහෙනම් එක්තරම්නේ අර අපේ රටේ වගේම දේශපාලන පෙරලියක් සිද්ධ වුණා අපේ හම්බුනේ. දැන් අපේ පෙරලියක් සිද්ධ වුණා. 76ක් අපි තට්ටු මාරු ක්‍රමයට පක්ෂ දෙකකට බලය දුන්නා. ඒ පක්ෂ දෙක තමයි බොහෝ අවස්ථාවලදී එක එක පාට වලින් ඇවිල්ලා, එක එක වර්ග වලින් ඇවිල්ලා, එක එක ලාංඡන වලින් ඇවිල්ලා, එක එක වෙස් වෙලාගෙන පාලන බලය ගත්තේ. මිනිසුන්ට තේරුණා උණුත් එකයි උණුත් එකයි මේ එන්නේ එකම පීඩියේ අය හැබැයි මුගේ මාරු වෙන්නේ අර සල්ලු පීඩිතික විතරයි. මෙන්න මුටික එක්කම සමූල වශයෙන් අයින් කරලා දාන්න ඕන කියලා හිතන තරුණ පරම්පරාව. අර 80 පස්සේ ඉපදිච්ච කොල්ලෝ කියන අන්න උන් දැනියේ කිව්වා හැබැයි අපේ මහලු අය කනගහගෙන තවමත් මේ විතරන්නේ නැහැ. තවමත් අපි ඉස්කෝලේ කතා කරනකොට අපේ හාමුදුරනේ තවමත් අර පරගැටි විතරේ ඉන්න අය ඉන්නවා. ඒකට හේතුයි සාධාරණ. මොකද හේතුව? ගමේ ගාම සේවකෙක් ඉඳලා පොලිසියේ DAG දක්වා හැම එකම පඩි දෙකකින් නඩත්තු වෙනවා. අපේ මේ පොඩි හාමුදුරුවෝ දන්නේ නැති වෙයි. පඩි දෙකකින් නඩත්තු වෙනවා. මම දැක්කා එක OIC මහත්තයෙකුට මේ YouTube එකේ තිබුණා දාලා එක පට්ට කුමාරනේ වඩිනවා පාතාල නායකයෙක්. යබෝ චෝටා බින්දව කරේ උමද? තෝ මොකෙද? කියනවා OIC. ඇයි කලු සල්ලි හම්බ කරන්න කියලා. තමන්ගේ රාජකාරිය දේව කාර්යයක් හැටියට කරා නම් එහෙම වෙන්නේ. ඒ උනේ නෑ අපි හම්බුනේ. මේ අපි හැමතැනම පාවලා දුන්නා. ඒකේ ප්‍රතිඵලනේ. ඒ නිසා අපි යම් කිසි නිදහසක් ලැබුණා නම් ඇත්තටම මේ නිදහස ලැබුවේ 2024 නොවැම්බර් 22 වෙනිදා කියලායි මට හිතෙන්නේ. ටිකක් හිතලා බලන්න. නොවැම්බර් 22 වෙනිදා ඒ වගේ නිදහසක් අපි පොඩ්ඩක් ලැබුවා. හැබැයි 100% නෙමෙයි. ඒක ගැන මම වෙනම කතා කරනවා. අපේ නිදහස ලැබුණේ මතක තියාගන්න අර එංගලන්තේ බල පෙරලියක් එක්ක. එංගලන්තේ පක්ෂ දෙකක් තිබුණා. හැමදාම දිනන පක්ෂ දෙකක්. ඒක තමයි කොන්සර්වේටිව් පක්ෂය. මේ කොන්සර්වේටිව් පක්ෂය පදලවුන්ගේ පක්ෂය වුණ හැමදාම දිනන. පරද්දන්න නැවතා. ඊට පස්සේ කල්පනා කළා මිනිස්සු හැමදාම මුන් දිනනවා අපි අලුත් පක්ෂයක් හදලා දිනවන්න ඕනේ. අන්න ඒක තමයි ලේබර් පක්ෂය කියලා කියන්නේ ඉංගලන්තේ. ඒ ලේබර් පක්ෂය කියන්නේ අපේ ආණ්ඩුවේ නිර්දල පාර්ටි කියන්නේ පක්ෂය. ලේබර් පක්ෂය කියලා කියන්නේ කම්කරුවන්ගේ පක්ෂය. අන්න ඒගොල්ලෝ බලයට ආවා. බලයට ආවට පස්සේ ඒ මිනිස්සුගේ පාර්ලිමේන්තුවේ සම්මත කරගත්තා අපි ලෝකේ දුප්පත් රටවල් මේ විදියට යටත් කරගෙන ඒ මිනිස්සුගේ සබසක්තිය හුරගෙන කාලා සම්පත්තිය හුරගෙන කාලා මේ කරන වැඩි අසාධාරණ. සාධාරණ මිනිස්සු මරේට ආවනේ හිතනවා. ඒක නිසා අපි දෙන්න ඕනේ නිදහස. කාටද? අර දුප්පත් රටවල් වලට. අන්න ඒක ප්‍රතිඵලයක් ඇරෙන්න තමයි අපේ හම්බුනේ මුලින්ම නිදහස අපට ඉන්දියාවට ලැබෙන්නේ. ඉන්දියාවට ලැබෙන්නේ නේද? අපට වෙන්නේ. එහෙනම් මුලින්ම නිදහස ඉන්දියාවට දෙනවා. ඉන්දියාවට දෙනකොට අපේ කට්ටියක් ඉල්ලනවා අපට අර විදියට දෙනවා. හැබැයි දුන්නට 100% නිදහස නෙමෙයි. ඒක අමතක කරන්න එපා. ඇයි? මුලින්ම අපි මේ නිදහස ඉල්ලලා අපේ කට්ටිය සකස් කරනකොට අගදල කරනකොට අපේ ආන්දෝලනය 1921 මැනින් නාඩුකාරවරයා කොමිටියක් පත් කළා.
මේක දෙන්න ඕනද නැද්ද? නිකන් දෙන්නේ බාග්‍යසී කියලා. 1923 එඩ්වර්ඩ් ට්‍රාන්ස් කියන ආණ්ඩුකාරවරයා කල්පනා කරනවා මුන් සමූල පළක්දන්නේ කොහොමද? දැන් අපි මුන් පැරැත්තුව අපේ හාමුදුරනේ. මොනවාද පැරැත්තුව ආවුනේ? ගාල පැරැත්තුව මුන් ඊට වඩා පළක් ගන්න ක්‍රමයක් තියෙනවා. සිංහලයක් ඛණ්ඩ ඉල්ලන එකේ සිංහලයට හොඳට ඛණ්ඩ ඕනේ. මුන්ගේ බඩ පුරවන්න දෙන්නේ අපි. මුන් බඩගින්න කියලා මරනවා. කොහොමද බලන්න? පුදුගීසි ලංකාවට එනකොට අපේ හාමුදුරුවනේ ලංකේසි ලංකාවට එනකොට සුද්ධ ලංකාවට එනකොට අපේ රටේ හොඳට කන්න බොන්න තිබ්බා. මේ මහ පොළොවේ ඇට ටිකක් විසි කරා නම් පැලුණා. මේ මහ පොළොවේ හැම තැනම බලදැව්වා. ඒක නිසා අපේ රට ස්වයං පෝෂිත වුණා. පෙරදිග ලෝකේ ධාන්‍යාකාරයේ කියලා අපේ රට හැදින්නේ ඒ නිසා. සෙල්ලම් එහෙම තමයි. පෙරදිග ලෝකේ මුතු වැටයක් නේ. අර ජනවංශයක කවියක් තියෙනවා අපේ හාමුදුරනේ මේ නිදාග ගැන කතා කරන්නේ. දේවුරුමය නොකලෙම්බා කුඹුරෙන්ගෙන මුතු සම්බා පිටරටටත් සහල් යරුව පොළොන් අරුවේ පැරකුම්බා. අර කතාවක් කියමනේ අපේ නායක හාමුදුරනේ මල සෝදාගත් කලට බොයිලා රජකමට සුදුසුයි කියලා. අපේ පොඩි හාමුදුරලට කියන්නේ ඉතිහාසයේ මොගොයේ කඩේලා ඉන්නක නෑ. එහෙම කුයේ කඩේලා නෑ. මෛත්‍රීපාල රජ වුණාම අපේ කටේ කො ආන්න ගොවි පුතේ රජ වුණා. දැන් හරි ආවි වැඩි. ඔහොම කිව්වා දවසක් පොළොන්නරුවේ ගිහිල්ලා එනකොට සුන්දාවිල පාරේ දැල් පාර කරලා තියෙන ලොකු කණුවරේ කවියක් කියලා කියනවා ගෝවියෝ. අර දැන් මම කිව්වා කවියට කවියක් මොකද ලියන්නේ? දේවුරුමය කලබම්බා කුඹුරෙන් නැති මුතු සම්බා පිටරටින්ම හාල්ගෙන පොළොන් අරුවේ හැලගෙම්බා. දැන් අපි හම්පේ කාටද කියන්නේ? අර 50ක් ගලබාවුගේ කිවුලට සමාන කළ හැකිද මේ කුජලයා? බෑ. අද අපේ රටේ ගුරුතුමා කියන්න සහල් ප්‍රශ්නයක් තියෙනවා නම් ඒකේ මූලය මොන පරම්පරාවේද? මනාක්කම පරම්පරාවේද? දෙන්නේ වැඩි. නෑනේ මම අහගෙන ඉඳලා ප්‍රෝත්විවලද කියනවා. හාරසනේ ඒක උසුරක් කියලා කියලා කෑ ගහගෙන යනවා. මේ මෛත්‍රීපාල සිරිසේනගේ එක කුස උපන් සහෝදරයා. මේක මහා ප්‍රශ්නයක් කේද වාචකයක්. ඒක නිසා අපි තේරුම් ගන්න ඕනේ මේක මොකද්ද කියන එක. ඒකටම සංකල්පනේ කල්පනා කළා හරි ඔයගොල්ලන්ගේ ස්වයං පෝෂිතයට දෙනවා මම බැරි. ෂොට් එක දෙනවා අනිවාර්යයෙන්. මොකක්ද දෙන්නේ? බලන්න නැති ප්‍රශ්න ගොඩක් මේක ඇතුලේ අපි හදනවා. දැන් මේ පන්ති කාමරයේ ඇතුලේ ඉන්න සියලු භික්ෂුන් වහන්සේලා එකතු වුණොත් මේ ආයතනය දියුණු කරන්න පුළුවන්. අපේ ආයතනාධිපති ගරු ස්වාමීන් වහන්සේට සහයෝග දුන්නොත් මේ කතිකාචාර්ය මණ්ඩලෙ ඇතුලේ යන්න පුළුවන්. ඒක තමයි රටේ හැටි. එඩ්වර්ඩ් ට්‍රාන්ස් කල්පනා කළා හරි වල ස්වයං පෝෂිතයි වල කන්න දිනවා බොන්න දිනවා අපි දෙන්නම් චොට් එක. මොකක්ද කරේ? 1823 දම්පල රාජධානියෙන් ආරම්භ කළා ප්‍රථම ගෝපි වත්ත. වැලි තාවන්ට ඒ ගෝපි දා තියෙන ලොකුවට වැඩිලා දීලා බලන්න. කපල නැහැ ඒක. හරි ලොකුවට වැඩිලා. අවුරුදු කීයක් කරනවද අපි හඳුන්නේ? 400කට වැඩිද? 500කට වැඩිද? actually 400කට 500 කරුවටට පාලන අවුරුදු 400කට විතර කාලයක ඒ ගහ තාම තියෙනවා. ඉතින් මෙහෙම කරා මොකද දෙන්නේ ඊට පස්සේ? කෝපි, තේ, පොල්, රබර් වගා කරන්න පටන් ගත්තා. එතකොට අපි අර කුෂිකර්මාන්තේ බලාගෙන ඉඳීම අඩපණ වුණා. අපි ඇවුත් කන්න බත් නැති වුණා. නැති වෙනකොට ඉන්දියාවේ පිටරටවල වලින් ගෙන්නුවා. අන්න ඇතිකලා ආනයන සහ අපනයන ආර්ථිකයක් ස්වයං පෝෂිත ආර්ථිකය අපේ හම්බුනේ ඉවරයි දැන්. දැන් අපි අද කතා කරන්නේ මොනවද අපි හම්බුනේ? අද අපිට කන්න දිනක හාර දිනවද? නැහැ. මේවා අද උණු ඒවාද නැහැ. මේ අවුරුදු 76 පුරාවටම ආපු දර්ශනේ මේ. මේක තමයි නිදහස. කොහොම නිදහස? මේ නිදහසක් නැහැ. අර්ධමාර්ථ නිදහසක් අපිට දීලා තියෙනවා. ඒ නිදහස තමයි අපි මේ කතා කරන්නේ. නේ? ඊට පස්සේ මොකද කරන්නේ? භයානකම නිර්වාණයක ඉතින් පස්සේ පටන් ගන්නවා. අපේ මිනිස්සු වර්ධනය කරන්න පටන් ගත්තා තේ. කෝපි වගාවන් වර්ධනය කරන්නේ අපි කියලා කිව්වා. වතුර වල කරන්නේ නැහැ කියලා කිව්වා.
ඊට පස්සේ තමයි මේ සෙල්ලමේ හොඳම සෙල්ලම පටන් ගත්තේ. අර ඉන්දියාවේ හිටපු වතු කම්කරු ද්‍රවිඩ ජනතාව ගෙනල්ලා උතුරේ නැගෙනහිරයි පදිංචි කෙරෙව්වා. පදිංචි කරවලා මොකද කළේ? ඕන නැතික කාලයක් යනකොට මේ සුද්ධ කල්පනා කළා දැන් මුන් එක්කම එකයිනේ. සිංහල එකයි, දෙමළ එකයි, මුස්ලිම් එකයි, මුන් එක්කම අපට ගහන්න වෙනවා. අපි දෙන්නා චොට් එක. 1921 මැනින් බෙඩ්රොස් කියන ආණ්ඩුකාරවරයා ඇවිල්ලා ආරම්භ කළා අපේ හාමුදුරනේ මැනින් ආණ්ඩුක්‍රමය. ඒක තමයි. එහෙම යන්නේ අපි ඊට පස්සේ බලුනේ 72 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ලැබුවා ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියලා. දන්නවනේ? ඔව්. ඒ ජනපද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තිබුණේ රටේ බලය කියන එක අර කලුසුද්ධ පිරිසක් අත්පත් කරගන්න ඇවිල්ලා නැවතත් අර සිංහල මිනිස්සුන්ට මුස්ලිම් මිනිස්සුන්ට දෙමළ මිනිස්සුන්ට ජාති මූල නියෝජකමේ යටතේ පාර්ලිමේන්තුවල ඡන්දය ඉන්නත් කිව්වා. ඉල්ලුවා. එහෙනම් අපේ හාමුදුරනේ ඉතිහාසයේ පළවෙනි වතාවට ජාති ભેදයකින් තොරව ඉල්ලලා පාර්ලිමේන්තුව පැල්ලේ කවද? පසුගිය නොවැම්බර් 22 වෙනිදා මතකද? ඒකේ හිටියේ නෑ ජාති ભેද තිබුණේ නෑ. ඒක පක්ෂයක් 159 ආණ්ඩුවක් බෙදවනවා. ඒකේ සිංහල මිනිහක් ඉන්නවා, මුස්ලිම් මිනිහක් ඉන්නවා, බර්ගර් මිනිහක් ඉන්නවා, මැරෙක් මිනිහක් ඉන්නවා. අපි එක්කම ඉන්නවා. කිසිම ජාතියක් අතර නියෝජනය කරේ නැහැ. දෙමළ මිනිස්සු ඡන්ද දුන්නා සිංහල ආණ්ඩුවකට ඉතිහාසයේ පළවෙනි වතාවට. ඇයි එහෙම දුන්නේ? ඇයි? මිනිස්සුන්ට දෙන්නා මෙච්චර කාලයක් අපි බෙදුනා. මෙච්චර කාලයක් අපි බැලුවා. අපි බැලුවා අමුමගේ පණ පිටින් බැලුවා. මේ බැලීම දිගටම ගියොත් අපේ ආගම වැළෙනවා, ජාතිය වැළෙනවා, භාෂාව නම් සියල්ලම විනාශ වෙනවා කියලා. හැබැයි මේගොල්ලෝ දීපු ගමන් තියෙනවා. මොකද්ද? අපි මේ සමරන 77 වල නිදහස අපේ හාමුදුරනේ ඇත්තටම සමරන. මේකත් හරියට අර දේශපාලන තුන්වන මෝස්තරවාදී වුණොත් අපිට අය හිතන්නවත් දෙයක් ඇති වෙන්නේ නැහැ. ඒක නිසා අපි අපේ ජාතික අභිමානය රැකගන්න ඕනේ. අපි අපේ අභිමානය කොහොමද රැකගන්නේ? 72 දී අපට බැරි වුණා. ඊට පස්සේ 77 වෙනකොට ජයවර්ධන මහත්තයා මොකද කරේ? නැවතත් අර පැරදුම්කට ගෙනියා. පරාක්‍රම ගාහු කාලේ මම කිව්වනේ අපේ හාමුදුරුවෝ දැරුම් මේ නොකලෙන්වා කුරේ කියන මුතු සම්පා පිටරටස් සාහලේ ගොපරටල් බැලුවා කියලා. ජයවර්ධන හැදුවා ඕපන් ඉකොනොමි කාඩ්. ඒක විවෘත ආර්ථිකය. හදලා මොකද කරේ? අපේ අප්‍රණායන අඩු කළා. ආනයනය වැඩි කළා. අපේ දෙවන ශේෂය බලාගෙන ඉඳීම ඉවරයි. ගෙවුම් ශේෂ ප්‍රශ්න අපට ආවා. අපේ ජාතික ආර්ථික දෙය කඩා වැටුණා. අපි ණය බරින් යැපෙන රටක් බවට පත් වුණා. අනුන්ගෙන් ඉල්ලා ගන්න හිඟන ජාතියක් බවට පත් වුණා ඉතිහාසයේ පළවෙනි වතාවට. දැන් අන්නේ හිඟන ජාතිය 77 වෙනි නිදහස සමරනවා අද. ඒකේ කියන්නේ අපේ හාමුදුරුවනේ අපි ශෛලී භාවය දිනාගත් රටක්ද දැන්. අපි දැන් අය ප්‍රශ්න වලින් අපේ නායක හාමුදුරුවනේ ඉවරද බේරුණාද? අනේ නෑ. අපි කාටවත් මේකෙන් බේරෙන්න බෑ. තවමත් අපි අර ණය උගුලෙමයි ඉන්නේ. ඒකෙම හිර වෙලා ඉන්නේ. එහෙනම් අපිට නිදහස ඇත්තටම ලැබෙන දවස අද නෙවෙයි. මම කියනවා ඒක ලැබෙන්නේ කවදාද? හෙට කියලා. අපේ හාමුදුරනේ මේ වචනේ හොඳට මතක තියාගන්න මම කියනවා හෙට කියලා. ඉතින් අපේ හාමුදුරුවෝ හෙට නැගිටලා බැලුවා. ඒක තිබුණේ නැති නිසා මට බලින්න එපා හොඳේ. ඔව් රමයිස් විශාන්ත කියලා මොනසෙක් ඇවිල්ලා කොනේ හිට හම්බ වෙනවා කියලා. ඉතින් හෙට ඒ දුන්නාම නැහැ නේද අපේ හාමුදුරුවනේ. ඒ හම්බ වෙන්නේ නැහැ. මොකද අපි මධ්‍යස්ථ වෙන්න ඕනේ. මෙතෙක් ඉතිහාසයේ පුරා ගුරුවරු පාරට බැලලා සටන් කළා නම් ඒ සටනට අපි කැඳවගෙන ගියේ ජනතා විමුක්ති පෙරමුණ. පස්සේ හිටියේ ඒගොල්ලෝ. දැන් ආණ්ඩුවේ ඇයිද? දැන් අපේ හාමුදුරනේ එළදෙන අය වෙයි මේ ගුරුවරුන්ගේ වැටුප් විෂමතා ප්‍රශ්න තියෙනවා. ඒක ඉටු කරලා දුන්නොත් හරි නොදුන්නොත්
Tamanට බෑ කියලා ඒගොල්ලෝ ලෝකේ ඉස්සරහා පුංචි කළු ලපයක් ඉතිරි කර ගන්නවා. ඒක නිසා දැන් අපිට කළු ලප එපා. අපිට ඕනේ හිරු පායන හෙට දින. නේද? හිරු පායන සුන්දර දිනක් අපිට උදා කර ගන්න ඕනේ. ඒ සඳහා ඉතින් අපි හැමෝම උත්සාහ කරන්න ඕනේ. මහින්ද හාමුදුරුවෝ මෙහෙම කියනවා. කෙස්ගහ පවා පිට රටවල මිනිසුන්නේ උස්නිදහස පිනිස සදනට සැරසෙන්නේ හිස්මුල තිබෙත් මේ බව නොත කන්නේ ඇස්ගෙඩි වලට හෙන ගහලට සියලුන්නේ. ඉතින් මට අහන්න තියෙන්නේ අපි ආමුනේ ඒක තමයි නේද? හෙට අපි ආමු ඇස්ගෙඩි වලට තොපේ හෙන ගහලද තොපි දැන් කී පාරක් එක එකාට රැවටුණාද කියලා තමයි අපට අහන්න වෙන්නේ. ඒක නිසා මම හිතන්නේ මගේ කාලය වැඩි ගන්න එක හොඳ නැහැ. මේ මම තුට්ටි අදහස් දෙක තුනකින් මගේ දේශනේ સમાપ્ત කරනවා. ඒ නිසා අපේ හාමුදුරනේ මම නැවතත් අවධාරණය කරනවා අපට නිදහස ලැබුණේ අපි අර 1505 ඉඳලා 1548 දක්වා අපි කරපු සටන් වලට නෙවෙයි. ඇයි? සුද්ධ බය කරන්න බෑ හාමුදුරනේ කටු අරගෙන ගිහිල්ලා. බෑ කියලා පේන්නේ අපේ හාමුදුරුවන්ට පළක්තියේ දිහා බලද්දි. පළක්තියේ එක දවසකට අපේ නායක හාමුදුරනේ පවු මුස්ලිම්වරු 3000ක් එකරයි කියමු මරලා දානවා. උන්ට තියෙන ආයුධය උන්ට තියෙන ආයුධය ගත්තම වෙනස් නේද? අපිට එංගලන්තෙත් එක්ක සටන් කරලා දිනන්න බෑ. අද උනා නේ? එහෙනම් අපි දිනුවා නම් දිනුනේ අර දේශපාලන විපර්යාසයක් නිසා කියලා මතක තියාගන්න. ඒකත් එක හේතුවක් අපේ අරගලත් එක හේතුවක් වෙන්න පුළුවන්. ඒ නිසා හෙට දවසේ අපේ රටට ඇත්තටම හිරු පායන හොඳ දවසක් උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මම මේ කුමාරතුංග මුනිදාසයන්ගේ කවියක් කියන්න කැමතියි. කුමාරතුංග මුනිදාසයන් මෙන්න මෙහෙම කියනවා. ඔව් එදා ඒ කියපු එක මම හිතන්නේ මේ මුළු ලෝකෙම මිනිස්සුන්ට අද දවසේ විඳින්න ලැබෙනවා නම් හොඳයි. මොකද අපේ කට්ටිය ගොඩක් ඒවට මුචි නැති නිසා කුමාරතුංගයා කියන්නේ මෙහෙම හෙළය වැනි අන් දෙසෙක් කොහි වේද හෙළය වැනි අන් රැසෙක් කොහි වේද හෙළය වැනි අන් බසෙක් කොහි වේද අපට හිමි තුනුරුවන සිරිසොද. දැන් අපේ හාමුදුරනේ අපට බුද්ධ ධර්ම සංඝ කියන රත්න තුන රැකගත් වගේම නේද? හැබැයි දේශ රැස බසත් අපට වැදගත්. අපි ඇත්තටම නිදහසයි 16ක් වෙන්නේ මේ දේශ බස රැස කියන අර දෙරුවන් එහෙම ඒකත් ආරක්ෂා වුණොත් පමණයි. ඒ නිසා ඔය කහ සිවුරේ ශක්තිය මුළු ලෝකයටම පෙන්වන්නට පුළුවන් විද්වතුන් පිරිසක් මේ මාදම්පාගම භික්ෂු විද්‍යාලයෙන් බිහිවිය යුතුයි. ඉස්සර කාලේ අපි ඉගෙන ගන්නකොට හාමුදුරුවෝල්ලගේ නම් තමයි පොතේ කියුනේ ඉස්සරහට නේද? බලපිටියේ කොන ගුණානන්ද හාමුදුරුවෝ අපට මතක් වෙනවනේ. වාරිය පොළ කියනකොට සුමංගල හාමුදුරුවෝ මතක් වෙනවනේ. හික්කරුව කියනකොට සී සුමංගල හාමුදුරුවෝ මතක් වෙනවනේ. අන්න එවැනි යතිවරුන් මේ ලෝකයට ඔබ වහන්සේලා අතරින් බිහි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් නිදහස් දිනය අද අපි සැමරුවද අපට නිදහසක් සැබෑවටම උදාවන්නේ කවදාද යන ප්‍රශ්නාර්ථය තබමින් මානිහඳ වෙනවා සියලු දෙනාට නිදහස් ලෝකයක කිරුළු කරගන්නට හෙට දිනක ශක්තිය වාසනාව ධෛර්යය උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ අවස්ථාවේදී තාවත් හරවත් ඒ වගේම සියවස් ගණනාවක ඉතිහාසය පිළිබඳව අපේ නිදහස කියන්නේ මොකක්ද? අපි දැන් ඇත්තට නිදහස භුක්ති විඳිනවද? මේ වගේ කාරණා ඇතුළත්ව මේ විශේෂ දේශනය සිද්ධ කළ ගාල්ල මහින්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ දේශක ආචාර්ය මහේෂ් ශාන්ත මහත්මයාණනි ඔබතුමාට
දෙවි ස්තුතිවන්ත වෙනවා ඒ සිද්ධ කළා වූ අදහස් දැක්වීමට. ඒ වගේම එතුමා මහින්ද හාමුදුරන්ගේ කවි කිහිපයක්ම අපිට ශ්‍රවණය කරන අවස්ථාව ලබා දුන්නා. ඉතින් මහින්ද හාමුදුරුවෝ අපේ සිංහලයන් අවදි කරන්න තමයි විතරම ඒ පෑන අවියක් කරගෙන ඒ විරුවන් අවදි කරන්නට තමයි විතරම උත්සාහ දැරුවේ. මටත් හිතුණා උන්වහන්සේ විසින් රචිත තරම් කවියක් සඳහන් කරන්න. බොරුවෙන් මෙරට රවටා කන කුහක පුරෝ හිනයන් බසට කසමින් මරු පාර පුරෝ උපතින් ලද සිහල නම් නැති සොහොයුරෝ නගමින් විජය රණ හඬ පෙර මුණට වරෝ. මෙතනදී අපේ හෙළයන්ට ලබා දෙන උද්‍යෝගයක් විදිහට තමයි මේ හැම කවියකින්ම වගේ උන්වහන්සේ නිර්මාණය සඳහන් කරලා තියෙන්නේ. ඉතින් මේ අවස්ථාවේදී නැවතවතාවක් අපේ දේශකතුමන්ට ස්තුතිවන්ත වෙමින් මෙම වැඩසටහනේ අවසාන අංගයට එළවෙන්නයි මේ සූදානම. ඉතින් අද දිනේදී මේ කටයුත්ත සඳහා පැමිණෙන්න යෙදුණු සියලු දෙනාට මේ කටයුත්ත සඳහා සහසම්බන්ධ වෙන සියලු දෙනාට කෘතඥ වේදිය පිරිනැමීම සඳහා මේ ආරාධනය අප ශිෂ්‍ය කණ්ඩායමේ ශිෂ්‍ය නායක දම්පේ විදුරු ධම්මහාමුදුරන් වහන්සේට මුලාසනයේ වැඩ සිටින අප වෙනමුල්ල සමාජ සේවා වික්ෂ අභ්‍යාස ආයතනයේ ගරු ආයතනාධිපති අවසරයි ගෞරවනීය පඬිත් හාමුදුරන් වහන්සේ ඇතුළු නියෝජ්‍ය ආයතනාධිපති පඬිත් හාමුදුරන් වහන්සේගෙන් ඒ වගේම මා සහෝදර අපේ හාමුදුරන් වහන්සේලා සියලු දෙනාගෙන්ම අවසරයි. ඒ වගේම අපේ කතිකාචාර්ය මණ්ඩලයේ ආදරණීය ගුරු බෞතුනි, ඒ වගේම දේශකතුමනි, 77 වසරක අභිමානවත් ජාතික නිදහස් දිනය සමරන අද දවස තුල අප වේලමුල්ල ගුරු අභ්‍යාස ආයතනය තුල අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය භික්ෂුන් වහන්සේලා හැටියට අප සියලු දෙනා වෙනුවෙන් මේ නිදහස පිළිබඳව නැවත නැවතත් ආවර්ජනය කරන්නට, මෙනෙහි කරන්නට, කුමක්ද නිදහස කියන කාරණාව පිළිබඳව පැහැදිලි කරලා දෙන්නට යෙදුණා. ඒ දේශකතුමන් සඳහන් කරන් දෙදුණු ආකාරයට අපිට තවමත් ප්‍රශ්නාර්ථයක් තමයි අපි නිදහස්ද කියන කාරණාව ජාතියක් විදිහට, ආගමක් විදිහට, සිංහලෙක් විදිහට එදා අරගල කරලා යුද්ධ කරලා නිදහස ලබා ගන්න යෙදුනට අදටත් අපි කල්පනා කරන එකම දේ තමයි 77 වසරක අභිමානවත් ලෙස නිදහස සැමරුවාට අපි නිදහස් වුණේ කොතනින්ද කියන කාරණාව අපි අධ්‍යාපනික වශයෙන් නිදහසක් නැහැ, ජාතික වශයෙන් නිදහසක් නැහැ, ආගම වශයෙන් අපිට තවමත් නිදහසක් කියන දේ ලැබුණාද කියන කාරණාව අපි තවමත් හිතනවා, කල්පනා කරනවා. ඒ නිසා නැවත නැවත ඒ කාරණාවන් පිළිබඳව ඔබත් මම මෙනෙහි කළ යුතු කාරණාවක්. ඒ පිළිබඳව හිතෙහි යොදාගෙන මේ මොහොත තුළදී බලාපොරොත්තුව ස්තුති කතාව පුණ්‍යානුමෝදනාව සිද්ධ කරන්නට ප්‍රථමයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා අප වේලමුල්ල සමාජ සේවා වික්ෂ අභ්‍යාස ආයතනයේ අධ්‍යක්ෂක දුරන්දර ගෞරවනීය නායක හාමුදුරන් වහන්සේට මෙවැනි කටයුතු සිද්ධ කරන්නට නොමසුරු අවවාද අනුශාසනාවන් සිද්ධ කරන නිසාවෙන් එවැගේම අද මේ උත්සව සභාව තුළ මූලාසනාරූඪ වැඩ වාසය කරන අප සමාජ සේවා වික්ෂ අභ්‍යාස ආයතනයේ ගරු ආයතනාධිපති අවසරයි නම කියන්නට උඩුගමඩියේ ආනන්දසිරි නායක හාමුදුරන් වහන්සේට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. අද මේ වගේ විචිත්‍රවත් විදිහට උත්සවයක් සංවිධානය කරගන්නට නොමසුරු දායකත්වය අනුශාසනාවන් සිද්ධ කරමින් අපව නිබඳව යහමඟට ගන්නට අවවත් අනුශාසන
නිසාවෙන් ඒ වගේම අප ආයතනයේ නියෝජ්‍ය ආයතනාධිපති අවසරයි නම කියන්නට රොටුබ සිරිසෝපන පඬිතුක හමුදුරන් වහන්සේ ඒ වගේම නියෝජ්‍ය ආයතනාධිපති අවසරයි නම කියන්නට කැකිලියෝබ රතනසිරි පඬිතුක හමුදුරන් වහන්සේ ඒ වගේම සහකාර ආයතනාධිපති බෙල්පාමුල්ලේ සුමේද පඬිතුක හමුදුරන් වහන්සේට විශේෂයෙන්ම පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. අද දවස තුල මේ වගේ කටයුත්තක් සිද්ධ කරන්නට අවවාද අනුශාසනාවන් සිද්ධ කරමින් මේ කටයුතු සාර්ථක කරගන්නට වැඩම කරන්නට යෙදුණු නිසාවෙන් උන්වහන්සේලාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම සමාජ සේවා කටයුතු වලදී විශේෂයෙන් මෙවැනි විශේෂ වැඩසටහන් සංවිධානය කරන අප ආයතනයේ ගරු ලේකකාධිකාරී ප්‍රසන්න ගුරුසිංහ මහත්මයාණන් ඇතුළු සියලුම කතිකාචාර්ය මණ්ඩලයේ සියලුම ආදරණීය ගුරු බවතුන්ට ඒ වගේම ප්‍රවීණ දේශක කතිකාචාර්ය හේමාල් මහත්මයාණන් ප්‍රදාන සියලුම ගුරු බවතුන් සියලු දෙනාටම ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරන ඒ වගේම අද දවස තුල මේ දේශනයේ සම්පූර්ණයෙන්ට යෙදුණු අපව 77 වසරක නිදහස පිළිබඳව वर्ष गणनाවක් එහාට අරන් ගිහිල්ලා කතාවක් සිද්ධ කරන ඒ අනුශාසනාවක් දේශනාවක් සිද්ධ කරන්නට යෙදුණු ගාල්ල මහින්ද විද්‍යාලයේ ආචාර්ය ප්‍රවීණ සිංහල දේශක මහේෂ් ක්‍රිෂාන්ත මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනව මෙවැනි දේශන සිද්ධ කරමින් රට ජාතිය ආගම වෙනුවෙන් පරිවරු බිහි කරනා වගේම විශේෂ දේශකවරු බිහි කරන්නට දුවදමන් බිහි කරන්නට නැනනුවර පහදන්නට තව තවත් ආශිර්වාදයන් සිද්ධ කරමින් ඒ ප්‍රවීණ දේශක මහේෂ් මහත්මයාණන්ට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. ඒ වගේම මාත් සමග එකට අධ්‍යාපනය හදාරන අප ශ්‍රී ගුණානන්ද මහා ශිෂ්‍ය සංගමයේ ගරු සභාපති හාමුදුරුවෝ ඇතුළු ශිෂ්‍ය සංගමයේ සියලුම හාමුදුරන් වහන්සේලාට පුණ්‍යානුමෝදනාවන් සිද්ධ කරනවා. අද දවස තුල මෙවැනි හරවත් විදිහට උත්සව සභාවක් මෙහෙවන්නට අවශ්‍ය කරන පසුබිම සකසා දෙමින් ඒ කටයුතු සූදානම් කරන්නට යෙදුණු මාත් සමග අධ්‍යාපනය හදාරන ශිෂ්‍ය වික්ෂුන් වහන්සේලා අප සියලු දෙනාටම ඔබ සියලු දෙනාටම ආශිර්වාද කරමින් පුණ්‍යානුමෝදනා කරමින් කටයුතු නිමා කරන සියලු දෙනාටම සම්මා සම්බුද්ධ පුණ්‍යානුමෝදනාවන් එක්කල අප ශිෂ්‍ය නායක හාමුදුරන් වහන්සේට බොහොම ස්තුතියි. අපි ප්‍රාර්ථනා කරමු අපේ රටේ අපිට නිදහසේ මූලික සංකල්පයන් විදිහට ආගම, සංස්කෘතිය, සහජීවනයේ කියන දේවලු එකතු කරගෙන දේශපාලනික වශයෙන් නිදහස් අධ්‍යාපනයක්, නිදහස් සෞඛ්‍ය මේ සියල්ලක්ම වර්ධනය වෙමින් අපි සියලු දෙනාටම යහපත් වූ නිදහසක් නුදුරේදීම ඇත්ත නිදහසක් අත්දේවාය කියලා අපි ප්‍රාර්ථනාවන් සිදු කරගමු. අද පිළිවෙල වැඩසටහන නිමාවටපත් වෙනවා. සියලු දෙනාටම